අයිබෝවන් කියලා සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා Beauty with Nature YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඇලෝ වේරා ජෙල් වලින් සම පැහැපත් කරගන්න පුළුවන් හොඳම ඉක්මන් ප්‍රතිඵල තියෙන ක්‍රම තුනක් ගැන. ඒ ක්‍රම තුන ගැන දැනගන්න කලින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා ඉන්න කියලා. ඇලෝ වේරා ජෙල් මගින් වේගයෙන් සම පැහැපත් කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි ඇලෝ වේරා සමග විටමින් E මිශ්‍ර කර මුහුණෙහි ආලේප කිරීම. මේ මගින් සම වේගයෙන් පැහැපත් කර ගැනීම වගේම තවත් ප්‍රයෝජන රැසක් තියෙනවා. විශේෂයෙන්ම හම රැලි වැටීම වළක්වා ගැනීමට මෙන්ම රැලි වැටුණු සම යථා තත්ත්වයට පත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. මෙහිදී කරන්න තියෙන්නේ ඇලෝ වේරා තේ හැන්දකට විටමින් E කරලක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන දිනපතා රාත්‍රියේ නිින්දට පෙර මුහුණ හොඳින් පිරිසිදු කරලා මුහුණෙහි ආලේප කරන්න. ඊට පස්සේ මෘදු ලෙස මුහුණ උඩු අතට හොඳින් සම්බාහනය කරගන්න. ඊළඟ දවසේ උදේට මුහුණ සිසිල් ජලයෙන් සෝදන්න. ඇලෝ වේරා ජෙල් මගින් සම පැහැපත් කරගන්න පුළුවන් දෙවැනි ක්‍රමය තමයි ඇලෝ වේරා අයිස් කියුබ්. මේ ක්‍රමයක් සම වේගයෙන් පැහැපත් කරගන්න වගේම සමේ ඇදෙන සුළු බව වැඩි කරගන්න, අනවශ්‍ය තෙල් ඉවත් කරගන්න, කුරුල්ලෑ සහ ලප කැලැල් ඉවත් කරගන්න, සම එකම පැහැයකට සමට නැවුම් බවක් ලබා ගන්න, සමේ දිදුලන පෙනුමට හේතු වෙනවා. ඉතින් මේකට ඕන වෙනවා ඇලෝ වේරා ජෙල් තිය හැටි 5ක් පමණ. ස්වාභාවික ඇලෝ වේරා ජෙල් මේ සඳහා වඩාත් සුදුසුයි. එයට වතුර කෝප භාගයක් පමණ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු ඒ අයිස් ට්‍රේ එකකට එකතු කර පැය 5ක් පමණ අධිශීතකරණයේ තබන්න. ඉන්පසු පිරිසිදු කරගත් මුහුණට භාවිතා කරන්න. මෙය දිනපතා හෝ දිනක් හැර දිනක් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඇලෝ වේරා ජෙල් මගින් පැහැපත් වෙන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි ඇලෝ වේරා ජෙල් ආලේප කොට ජල වාෂ්ප මුහුණට ඇල්ලීම. මේ ඇලෝ වේරා ජෙල් මගින් හොඳම ප්‍රතිඵල ලබා ගත හැකි ප්‍රබලම ක්‍රමයක්. ඒ වගේම මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ තමයි මෙහිදී අනිවාර්යෙන්ම ස්වාභාවික ඇලෝ වේරා ජෙල් පමණක්ම භාවිතයට ගත යුතු වීම. මෙම ක්‍රමයේදී කරන්න තියෙන්නේ හොඳින් මුහුණ පිරිසිදු කරගෙන ඇලෝ වේරා ජෙල් ආලේප කරන්න. ඉන්පසු මිනිත්තු 5ක් පමණ මෘදු ලෙස මුහුණ සම්බාහනය කරන්න. ඉන්පසු උණුසුම් ජල වාෂ්ප මුහුණට අල්ලන්න. මිනිත්තු 5ක පමණ කාලයක් ජල වාෂ්ප අල්ලා සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදන්නේ. පසු සුදුසු ටෝනර් වර්ගයක් භාවිතා කරන්න. මේ ක්‍රමයේදී මුහුණෙහි සිදුරු විවෘත වී ඇලෝ වේරා ජෙල් වල අඩංගු සංඝටක මුහුණට හොඳින් උරා ගන්නා නිසා ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ සතිය දෙකට දෙවරක් කීම ප්‍රමාණවත්.